රජතුමා තේරුම්ගත නොහැකි වූ අමුතු සිහිනයකින් පීඩා විඳිමින් ඇඳ මත එහාට මිහාට පෙරළෙමින් සිටීය. රජුගේ නොසන්සුන් නින්ද ගැන ආරංචි වූ අන්දරේ සිහිනය විස්තර කිරීමට උදව් කිරීමට මාලිගාවට ඉක්මන් විය. රජු පියාඹන මාළුන් සහ රන්ගසක් පිළිබඳ අමුතු සිහිනයක් විස්තර කළ අතර එය ඔහුව ව්‍යාකූල කළේය. අන්දරේ ඇස්වසාගෙන රජුගේ අසාමාන්‍ය සිහිනිය පිටුපස ඇති අර්ථය ගැන ගැඹුරින් සිතුවේය. අන්දරේ ජීවමාන මෙණික් මෙන් දිලිසන පියාඹන මාළුන් අහස හරහා අලංකාරව පියාසර කරන අයුරු සිතින් මැව්වේය. මනරම් රන්ගසක් දිසූ අතර එහි කොළ කුඩා සූර්යයන් මෙන් දිදුලමින් සිහිනය පුදුමයෙන් පිරී ගියේය. පියාඹන මාළු රන්ගස වටා මායාකාරී සර්පිලාකාර රටාවකට නර්තනය කරමින් සිත් ඇදගන්නා දර්ශනයක් නිර්මාණය කළේය. රජුගේ සිහිනයේ සැඟවුණු අර්ථය අන්දරේට එකවරම වැටහුණු අතර සෙල්ලක්කාර සිනහාවක් ඔහුගේ මුහුණ පුරා පැතිර ගියේය. හදිසියේම අන්දරේගේ සිතට දීප්තිමත් අදහසක් පහළ වූ අතර ඔහු දංගකාර ලෙස සිනාසුනේය. අන්දරේ විහිළු සහගත පෙරළියක් සමගින් සිහිනය පැහැදිලි කළ අතර රජතුමා සහනයෙන් හා සතුටින් හදවතින්ම සිනාසුනේය. අන්දරේගේ කපටිකම කරදරකාරී සිහිනයක් සිහිපත් කළ යුතු කතාවක් බවට පත් කළ නිසා සිනහාවෙන් හා ප්‍රීතියෙන් මාලිගාව පිරී ගියේය.